සාරිකිත ඇග්‍රෝ ෆාම් එකට ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. මුලින්ම කියනවා මාව ෆලෝ කරලා ඉන්න හොඳේ. අද කියන්න යන්නේ දන්න වගාවක නොදන්න රහසක් ගැන. අපිට ස්වභාවිකවම සරු පොලොවක් ලැබිලා තියෙනවානේ. කලට වෙලාවට වැසි ලැබිලා අපිට අපේ ආදායම් මාර්ග සරි කරගන්න ලැබෙන ආශිර්වාදයක්. හොඳද? ඉතින් මේ වගාව තමයි පුවක් වගාව. ලංකාවේ අපනයන භෝග අතර 3 වන ස්ථානයේ තමයි තියෙන්නේ. හොඳේ? අක්කරයකට පුවක් පැල 680ක් දාන්න පුළුවන්. එක ගහකින් අවුරුද්දකට සාමාන්‍යයෙන් 600ක වගේ පුවක් ගෙඩි ප්‍රමාණයක් ගන්න පුළුවන්. එතකොට අවුරුද්දකට පුවක් අක්කරයකින් ලක්ෂයයි. ලක්ෂ 4යි. රුපියල් 2කට විකුත් ලක්ෂ 8යි. ඉතින් මේ නම් ඉතින් අතුරු භෝගයක් විදිහට අපි තේ පැලත් එක්ක තමයි මේ වගාව මේ කරන්න යන්නේ. එතකොට සාමාන්‍යයෙන් දිග අඩි 1කමාර, පළල අඩි 1කමාර, ගැඹුරු අඩි 1කමාර වලවල් තමයි පුවක් පැල වලට කපන්න ඕනේ. ඉතින් අපි මෙන්න මෙතන මේක නම් ගොඩක් ගල් තියෙන තැනක්. හැබැයි ඉතින් අපි ගල් කියලා නෑ. හොඳද? හරිම නිර්දේශ වලට හරිම ක්‍රමයට ඔයාලගේ වගාව අපි කරලා දෙනවා. අපි ගාව පුවක් පැල ආදී සියලුම දේ තියෙන නිසා ඔයාලට අපෙන් පහසුවෙන්ම මේ වගාව කරගන්න පුළුවන්. ඉතින් කියන්නේ සාරිකිත ඇග්‍රෝ අපිට කතා කරලා බලන්න ඔයාලගේ වගාව